අනිත් අයට ඕනවටත් වඩා හොඳ කරන්න ගිහිල්ලා හොඳ අත්දැකීම් ලබාගෙන තියෙන කෙනෙක්ද ඔයා. ඒ කොහොම වුණත් ආයෙත් ඒ වගේ දෙයක් පැකිලීමක් නැතුවම කරන්න තරම් ඔයාගේ හිතත් හොඳ වැඩිද? ඔයාට මෙච්චර අත්දැකීම් ගොඩක් ලැබිලත් ඔයා ඇතුලේ ඉන්නේ මෝඩ හිත හොඳ මිනිස්සයාමද තාමත් ඔයාගේ ජීවිතේ තීරණ ගන්නෙ. එහෙනම් අද අපි මේ කතා කරන්නේ ඔයා ගැන. මෙන්න මේ මෝඩකම සදහටම නැති කරගන්න විදිහක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔයත් අපේ channel එකට අලුත් නම් අපිව subscribe කරලා මේ වගේ වීඩියෝ හැමදාම බලන්න එකතු වෙන්න. අපි ශ්‍රී ලාංකිකයෝ. ඔයා ලංකාවේ හිටියත් වෙන රටක ජීවත් වුණත් මේ ගතිය ඔයත් එක්ක හැමදාම තියෙනවා. හැම රටකම අපි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉහළ ආගන්තුක සත්කාර කරුණාවන්තකමින් පිරුණු මිනිස්සු විදිහට. ඉතින් ඒක අපේ ජාන වලින් මෙන ගති ලක්ෂණයක්. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ හැමෝටම උදව් කරන්න. හැමෝටම හොඳින් සලකන්න. ඒත් අපි අතර ඉන්න සමහරු එහෙම නැහැ. එහෙම මිනිස්සු ඕන තරම් ඔයාටත් අද සමාජෙ මුණ ගැහිලා ඇති. ඔයා ඕනෙවටත් වඩා හැමෝටම හොඳ වෙන එක සමහර මිනිස්සුත් එක්ක ගද්දි ඔයාටම ලොකු අවාසියක් වෙනවා. මොකද සමහර අය ඔයාගේ හොඳ හිත නිසා ඔයා නොදැනුවත්වම අවස්ථානුකූලව ඔයාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඒ ඔයාගේ යාළුවෙක්, නෑදෑයෙක් හරි අසල්වැසියෙක් ඔයත් එක්ක එකට වැඩ කරන කෙනෙක් හරි ඔයා අවංකවම ආදරය කරන ඔයාගේ පාර්ට්නර් වෙන්නත් පුළුවන්. ඉතින් මේ සමාජයේ විෂමයි කියලා දැනගෙනම ඔයාට අනිත් අයවත් අඳුරගෙන ඔයාගේ ගමනට මේ හිත හොඳකම බාධාවක් කරගන්න නැතුව ඉන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. පළවෙනි දේ තමයි ඔයා ඔයාගේ හොඳකමට සීමාවක් තියාගන්න. කොටින්ම කිව්වොත් පැන දෙන්න යන්න එපා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් හැම වෙලේම උදව් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. හිතන්නකෝ ඔයාගෙන් එක දවසක් ණයට කියලා මෙන්න මේ වැඩේට කියලා යම්කිසි මුදලක් ඉල්ලගත්තා. හැබැයි ඒ ණය මුදල පියවන්නේ නැතුවම ආයෙම පාරක් සල්ලි ඉල්ලනවා. ඉතින් ඔයාගේ ඇතුළේ ඉන්න හිත හොඳ මිනිස්සයාට ලැජ්ජයි නේද අර සල්ලි ආපහු ඉල්ලන්න. පවුනේ නැතිකමටනේ ඉල්ලන්නේ නැත්තේ කියලා ඔයා ආයෙමත් ඒ මිනිස්සයාට රැවටෙනවා. මේ විදිහට ඔයා දිගටම කරන්න ගියොත් නම් ඔයාව මූලිකමය වශයෙන්ුත් මානසික වශයෙන්ුත් කඩන් වැටෙනවා. ඉතින් හැම දෙයකටම සීමාවක් තියාගන්න. උදව් කරද්දී ඔයා කාටද උදව් කරන්නේ කියලා හොඳට මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයා සම්බන්ධතා පවත්වන්නේ කාත් එක්කද කියලත් විමසිල්ලෙන් හොයලා බලන්න. මොකද ලංකාවේ අපේ මිනිස්සු දවසක් දෙකක් හම්බ වෙලා හොඳට කතා කරොත් කවුරු හරි ඒ මිනිස්යාව අන්ධ විදිහට විශ්වාස කරලා තමන්ගේ හැමදේම කියන්න දෙන්න යනවා. ඔයා මෙහෙම එකතු වෙන්න තීරණය කරන අය නිසා ඔයාගේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ව විශ්වාස කරද්දී දෙපාරක් නෙවෙයි 10 පාරක් හරි හිතලා බලන්න. මේක තමයි වැදගත්ම දේ. ඔයත් කවුරු හරි දෙයක් කරන්න කිව්වම මොන හරි දෙයක් ඉල්ලුවම නෑ කියන්න බැරි කමට ඔවුන්ට එකග වෙනවද? මේ ජීවිතේ ඔයාගේ නම් කාටවත් ඕනි විදිහට ඒ තීරණ ගන්න ඔයා ඉඩ දෙන්නේ ඇයි? ප්‍රතිවිපාකය හොඳටම දන්න නිසා නේද ඔයාගේ හිත ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් ඇයි ඔයාට ඔයාගේ මොලේටත් ඉඩක් දෙන්න බැරි? සුදුසු අවස්ථාවේදී නෑ කියන එකෙන් ඔයාගේ ප්‍රතිරූපේ ඉහළ යන මිසක් කවදාවත් අඩු වෙන්නේ නම් නෑ. ඊළඟ දේ තමයි උදව්වක් කරලා කාට හරි හොඳ දෙයක් කරලා ඔයා කිසිම අවස්ථාවක අනේ එයා මට මෙහෙම සලකයි කියලා ලොකු බලාපොරොත්තු ගොඩක් නම් තියාගන්න එපා. මොකද මේ සමාජයේ ඇතුලේ ඉන්නේ එක එක විදිහේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය වෙනස්, සමාජ තත්ත්වය වෙනස්, හැමදේම වෙනස්. ඉතින් කාගෙන්වත් ආපිට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි හැමෝගෙම හැටි දැනගෙන ජීවත් වෙන්න. අන්තිම දේ තමයි ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගැනීම. ඔයා මේ දේ ගණන් ගන්නවත් නැති නිසා තමයි අනිත් අය ඔයාට කොයි විදිහට සැලකුවත් ඔයා ඉවසන් ඉන්නේ. ඔයා ඔයාගේ වටිනාකම තේරුම් ගන්න වැඩ කරොත් නම් කවුරුත් නිසා ඔයාට දුකක් ඇති වෙන්නේවත් ඔයාගේ ගමනට බාධාවක් ඇති වෙන එකක් නම් නැහැ. ඔයාගේ කාලය, ශක්තිය, ඔයාගේ හැකියාවන් හැම දෙයකටම වටිනාකමක් දෙන්න. කාටවත් ඔයාව පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. මේ වීඩියෝ එක ගැන වගේම ඔයාට මේ ගැන තියෙන අත්දැකීමුත් අපිත් එක්ක ෂෙයා කරගන්න. අපිව subscribe කරලා දිගටම මේ වගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න.